මගේ ලංකාවේ ෆේස්බුක් එකේ ටික්ටොක් එකේ යාළුවෝ මේ දවස්වල හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. මොකද මේ දවස්වල මං හිතන්නේ පුනුරුදේ දෝරගෙන යනවා පට්ට ආතල් කාලයක් නගර සභා ආතල් බලාගෙන ඉන්නවා ඇති කියලා හිතනවා. හැබැයි මේ අද වීඩියෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා හැමෝටම කියන්න ඕනේ සංවේදී අය නම් මේ වීඩියෝ එක බලන්න එපා. මොකද හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි මම අද උදේ පට්ට විදියට බැනුම් ඇහුවා. මෙන්න මේක හින්දා අපේ මල්ලි මගේ ඔළුව කණ්ඩ හැදුවා ආසාවට ගිහිල්ලා මෙන්න මේක ගත්තා කියලා. මේක 2007 කිලෝමීටර් ලක්ෂයක් දුවපු H3 හම එකක්. මේකක් ලංකාවේ පදින්න බැරි හින්දා මම ඔක්ෂන් එකේ දැක්කා ආසාවට එබුවා ගත්තා පදින්න. සුපිරිම වණ්ඩියක් මම හිතන්නේ 2007 කියලා මං කිව්වා. එන්න මේ පොඩ වටෙන් පෙන්නන්න කට්ටියට. නියමෙටම තියෙනවා ඇමරිකන් වාහනයක් පාරේ යනකොට යකා වගේ. මේ පැත්ත බලන්න. මේ තියෙන්නේ පිටිපස්සේ සාමාන්‍යයෙන් ඉඳ තියෙනවනේ. සුපිරි වාහනයක්. ටයර් ටික නම් තියෙන්නේ ස්නෝ ටයර්ස්. මේ මල්ලි මේකට ලොකු කට්ට තියෙනවා දාන්න බලන්න. ලොකු කට්ට තියෙනවා. වැරිද? ඌ මට ඔරවනවා. මේක තමයි වාහනේ. සංවේදීයට බලන්න එපා කියලා කිව්වේ. නැයින්න මම ඒක වීඩියෝ එක අන්තිමේදී කියන්නම්. ඒක තමයි ගාන මේකේ. එන්නකෝ එහා පැත්තෙන් ඇවිල්ලා නගින්. තියෙන්නේ ඔව් එලවන්න තියෙන්නේ වම් අත පැත්තේ. මල්ලි ඒකටත් බැන්න. ඒ වුණාට මං එයාට කිව්වා ඇමරිකන් කාරයෙක් වගේ වෙන්න ඕන නම් ඇමරිකන් විදිහට එලවන්න ඕනේ කියලා. ට්‍රම්පච්චි වගේ. ඉතින් මේක තමයි වාහනේ. ස්පීඩ්ම තියනවානේ. ඉතින් මේක යන්නේ පාරේ යකා වගේ යන්න පුළුවන් වාහනයක්. ඉතින් හැබැයි මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි මං අද ෆුල් ටැන්ක් ගහලා උදේ ඉඳන් කිලෝමීටර් 150ක් විතර මේක එලෙව්වා. කියලා වැඩක් නැහැ. හත් දෙයනේ ටැංකියෙන් භාගයක්ම ඉවරයි. ඒත් මේ වාහනේ ලංකාවේ මං බැලුවා අද විකුණන්න තියෙනවා රුපියල් ලක්ෂ 850කට. 2007 H3 Hummer එකක් ලංකාවේ රුපියල් ලක්ෂ 850කට විකුණන්න තියෙනවා. මම මේක ගත්තේ කීයද දන්නවද? ලක්ෂ 30යි. ඒ කියන්නේ ලංකාවේ මරුටියක් ගන්න ගානට තමයි මම ජපානයේ H3 Hummer එකක් පදින්නේ. ඉතින් ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන් ඉන්නවා මං හිතන්නේ ගොඩක් කලාවට පිටරට ඉන්න කට්ටිය සල්ලි ගස් වලින් කඩනවා මුන්ට ඇති වෙන්න සල්ලි තියනවා කියලා. නෑ අමූලික බොරුවක්. පඩේ දාන්න පුළුවන් අඩු ගානකින් පිටරට ආවම. ඉතින් මං හිතනවා මේ පුනරුද ආණ්ඩුවෙනුත් ඒ වගේ කාලයක් අපේ රටට hina වෙන්න නැතුව කියන්න අමාරුයි. උදා කරලා දෙයි කියලා. ඉතින් ඒ වගේම මං අපේ ලංකාවේ හැමදාම වගේ අපේ ලංකාවේ හැමෝටම දවසක මේ වගේ එකක් මේ වගේ ගානකට පදින්න ලැබේවයි ප්‍රාර්ථනා කරන ගමන් සියලු දෙනාටම ජය වේවා කියනවා. සුපිරි වණ්ඩියක් පුළුවන් නම් ගන්න. ලොක්කා කිව්වහම වැඩකට යන්න කියලා කෑල්ලක් අරගෙන බීච් ගියොත් එහෙම මේක ගියොත් එහෙම නම් කියන්න බෑ ලොකු ජිප් එකකින් ඇවිල්ලා උස්සගෙන ගිහිල්ලා වෙරළට දැම්මා කියලා. එහෙමනම් ජය වේවා.